හේ දුම්මැදින් හනක් එනවා. බෝම්බ හනට අස්සේ සත්‍ය ගහනවා. මේක කතාවක් නෙවෙයි, මේක ජීවිත. මැද පෙරදිග පස්සේ ඉතිහාසය ලේවලින් ලියනවා. බෝම්බ වැටෙද්දි දරුවෝ සිහිනවලින් හිරවෙනවා. නගරයක් දහඩියෙන් නෙවෙයි කඳුළු වලින් හදනවා. ශක්තිය කියන නාමයෙන් ජීවිත බිලිගන්නවා. ආගම බලය තෙල් හැමදේම මිශ්‍ර වෙලා මිනිස්සු ක්‍රීඩාවක වගේ පෙති වෙලා ඉහලින් නියෝග දෙනවා, පහලින් ලේ වැగిරෙනවා. නියමක් නැති යුද්ධයක් මැද හුස්ම ගන්න කවුද බලනවා? මම කනනවා මගේ පුතා කොහෙද කියලා කරුණු පිටියකට හිර වෙලා කතාවක් නිමා වෙලා. නීතිය කියන වචනේ කඩදාසි වල විතරයි තියෙන්නේ. පැත්තකට බලද්දි යුක්තිය තවමත් හිටගෙන නැත්තේ. දුම් අතරේ සත්‍ය හදනවා. අහන්න කවුරුත් නෑ ලෝකය බිහිරා. බලය වෙනුවෙන් ලේ ගලා යනවා. අපි හැමෝම බලනවා. නතර නොකරනවා. දුම් අතරේ සත්‍ය හදනවා. බොම්බ හදන වඩා කඳුළු උසයි යනවා. මිනිස්කම කොහෙද කියලා අහනවා. ඒ පිළිතුරු නැතිව කාලය ගෙවෙනවා. දුම් අතරේ සත්‍ය හදනවා. බොම්බ හදන වඩා කඳුළු උසයි යනවා. මිනිස්කම කොහෙද කියලා අහනවා. ඒ පිළිතුරු නැතිව කාලය ගෙවෙනවා. චන්ද්‍රිකාවලින් බලනවා. පුවත්වලට මුල් පිටු අලුත්ම පුවත කියලා දාන්නේ තවත් ජීවිත නිරුත්තු. අද මැරෙන එක හෙට අමතක වෙන්න කතාවක්. අඳුරේ ඉන්න මිනිස්සුන්ට නෑ කිසි ගෞරවයක්. කුඩ දරුවෙක් හිතනවා මම වෛද්‍යවරයෙක් වෙන්න. හේතට උදෙවිට කොට රෝහලක් නෑ ඉතුරු වෙන්න. ගුවන්යාන අහසෙන් වැටෙන තරු වගේ. ඒත් ඒවා ආලෝක නෙවෙයි මරණය හුස්ම වගේ. පැත්තක් හරි වැරදි කියලා හඳුනා ගන්න අමාරුයි. හරි කියන අයත් කවුද කියලා හොයා ගන්න දුෂ්කරයි. අසත්‍ය ප්‍රචාර හරහා ඇත්ත වහනවා. සත්‍යය මිහිදන් වෙලා නිශ්ශබ්දතාව ඉහළට එනවා. මිනිස්කම මැරෙද්දි කවුද ජයගන්නේ? කඳුළු වලින් හදපු ලෝකයක් කවුද රැකගන්නේ? අපි බලන් ඉන්නවද නැත්තන් හඬක් දෙන්නවද? යුද්ධයක් නතර කරන්න පෑනට පුළුවන්නේත් බලය තියෙන අය ඒක අතට ගන්න කැමති නෑ. සාමය කියන වචනේ කතාවල හොඳට ඇහෙනවා. මක